කඩවුණු පොරොන්දුව කියන්නේ ආදරය, විශ්වාසය සහ බිඳී යන බලාපොරොත්තු වටා ගොඩනැගුණු සංවේදී කතාවක්. කතාවේ මූලික චරිත දෙදෙනා එකිනෙකාට ආදරය කරන තරුණ යුවලක්. ඔවුන්ගේ ජීවිත සතුටින් ගතවෙද්දී සමාජයේ ප්‍රශ්න, මුදල් හිඟකම සහ පවුල් බලපෑම නිසා ඔවුන්ගේ ආදරයට බාධා ඇතිවෙනවා. රුක්මනී දේවී විසින් රඟපාන කාන්තා චරිතය ආදරය වෙනුවෙන් කැපවෙන හැඟීම්බාර තරුණියක් ලෙස පෙන්වනවා. ඒ අතර එඩී ජයමන්නේගේ චරිතය ජීවිතයේ අභියෝග අතර තම ආදරය රැකගන්න උත්සාහ කරන තරුණයෙකු ලෙස දිස්වෙනවා. කතාවේ ඉදිරියට යද්දී දුක්බර සිදුවීම් සහ වැරදි තීරණ නිසා ඔවුන්ගේ සම්බන්ධතාවය බිඳවැටෙන්න පටන් ගන්නවා. ඒ නිසාම කඩවුණු පොරොන්දුව කියන්න නම කතාවට හොඳින් ගැලපෙනවා. කතාවේ ප්‍රධානම තේමා වෙන්නේ ආදරය සහ වෙන්වීම, දුප්පත්කම සහ සමාජ බලපෑම, විශ්වාසය කැඩී යාම හා ජීවිතයේ බලාපොරොත්තු බිඳවැටීම කතාවේ ප්‍රධානම තේමා වෙනවා.